Hi, good morning. මගේ දෙවෙනි vlog එකත් එක තමයි සෙට්ලා ඉන්නේ. ෆස්ට් එකෙන් පස්සේ මාස 3ක් විතර ගියා මේක කරන්න. ඉතින් ලොකු වෙනසක් එක්ක මේ පාර මේ vlog එක කරන්න හිතන් ඉන්නේ. දැන් ඉන්නේ පෙරාදෙනියේ අපි වේංගුණේ තමයි පටන් ගත්තේ. නූරිල් යන්න කියලා බැලුවේ. ඉස්සරහට බලමු මේක. Hi, good morning. ඉතින් දැන් ඉන්නේ පුසල්ලාවේ. අපි වේයන්ගොඩින් උදේ ආවේ පාන්දර 4ට. දැන් 7:10 විතර වෙලාව. මග නතර කරේ නැහැ. වැස්සත් නැහැ සාමාන්‍යයෙන් වහින දවස් වුණාට අවුලක් නැහැ ෂේප්. හැබැයි සීතල නම් දිනනවා සෑහෙන්න. මේ මග චුට්ටක් නතර කරා අපි කට්ටිය. ඉතින් අපි ඉස්සරහට බලමු. පාංගලින් කෑල්ල කෑල්ල අඩු වෙලා දිනක් වට්ටි වක් කියලා. කෑල්ල කෑල්ල පාන් කාලාද? ගන් කොහොම ෆෝන් එකත් එක. හයි දැන් මග නතර කරා උදේ කෑම කන්න. දැන් රම්බොඩ කිට්ටුව තමයි අපි ඉන්නේ. මේ පැත්තට නූරෙලිය. ඉතින් රම්බොඩ කිට්ටුව ඉන්නේ. වැස්ස නම් නෑ තාම. හැබැයි ඉතින් සීතලක් නම් සෙට් වෙනවා. පින්නයි මිදුමයි තිබ්බා. වැස්සක් නම් සෙට් උන්නේ නෑ තාම. හැබැයි 12න් පස්සේ වගේ වහින සින්නක් තියෙනවා. අපි ඉක්මනට යන්න තමයි try කරන්නේ. ඒක බලන්න ඇති ලස්සන කොහොමද කියලා. මට ලස්සන ඇත්තට මේ මාර view ටිකක් තියෙනවා. අනිවාර්යෙන්ම යන්න ඕනේ ගමන. බයික් එක ගැන නම් පට්ට සීතලත් එක්ක දෙයි ඉඳන්ම දැන් වෙලාව 8යි. අපි වේයන්ගොඩින් 4ට ආවේ. අපි බලමු ඉස්සරහට කොහොමද එන්නේ කියලා. Hi, දැන් ඉන්නේ රම්බොඩ ටනල් එක ගාව ඉන්නේ අපි. මාත් ලස්සනයි මේ ඇස්ස හින්දා දියැලේ වතුර සෑහෙන්න වැඩි වෙලා තියෙනවා මේ ළඟ. ඔයාලා කලින් දකින්නදී මාත් ලස්සනයි මෙතන මේ අතනම් පට්ට මෙතන මාරම ලස්සනක් තියෙන්නේ. දියැලේ වතුර හොඳට තියෙනවා ඔයාලා දකින්නදී. මේ දවස්වල එනවා මරු
පාරණය වේ චුට්ටක් නාය ගිහලා තිබ්බා එක පැත්තක. ලොකු ගේස් එක තාම නම් වැස්ස නැහැ. දැන් වෙලාව 9යි ගානක්. බලමු මම ඉස්සරහට කොහොමද කියලා. හයි දම්රෝ ටී එක බලන්න ආවා දැන්. දම්රෝ ටී මේන් බෝඩ් එක ආවින්නේ. අපි බලමු හැමෝටම ෆ්‍රී යන්න පුළුවන්. ටිකට්ස් මොකුත් ගන්න අනිවාර්යෙන් බලන්න. මොකද යන ප්‍රධාන පාරේ අයිනමයි තියෙන්නේ. මේ ඉන්න අනිවාර්යෙන් බහැලා ෆොටෝ එකක් අරන් යන්න අමතක කරන්න එපා. අපි බලමු ඇතුළට ගිහලා මොනවද තියෙන්නේ කියලා. ඉස්සරහට යන් එහෙනම්. තුල්ලීප නොමිලේ කියලා ගහලා තියෙනවා අතර. මේ ටික තමයි තියෙන්නේ. ඉතින් යන්න පුළුවන් අපිට ඇතුළට. බලමු ගිහිල්ලා. කොහොමද කියලා. දාලා තියෙනවා විස්තර ටිකක් කරනවා. Ramro D ini kan? Ramro D ini. Nore lagi gitu. Baca. Ang kolam. Awalnya pera ya sih. Pera ya. Ada teh dalu ginalla atau ni dana mesin ni kan? හැමෝම ෆොටෝස් ගන්න ලොකේෂන් එකට මම ආවා. දම්රෝ ටී කියලා ඈත තියෙන්නේ පේන්න ඔයාලට. ඒක ලස්සනයි. අනිවාර්යෙන් ඇවිල්ලා යන්න. රෑත වලට පේනක් දැන් නැහැ දියල්ලකුත් තියෙනවා. මෙතන නම් දියලි ගොඩක් තිබ්බා මේ ඇස්සත් එක්ක වතුර වැඩි හින්දා. අඳුරන්නේ නැති කට්ටියක් ඉන්නවා මෙතන. ආයි යාළුවනේ. කොහොමද? විත හපය. දැන් වලට බලන්න පුළුවන් මේ අපි යන්නේ බයික් එක දාලා ඉවර වෙලා බොමුරැල්ලට බයික් එක දාන්න දැන් නම් ගොඩක් තියෙන වාහන දාන්න ගොඩක් තියෙනවා බයික් එක නම් රුපියල් 50ක් වගේ තමයි ගත්තේ අපි දැම්ම දන වැස්සේ තමයි යන්න තියෙන්නේ අපි කලින්ම ලෑස්තිලා වැස්සට හින්දා උලක් නැහැ මේ සහ ඒ වගේම කියන්න ඕනේ මේ බස් එකෙන් එන්නත් පුළුවන් වලට එනවා නම් වැලිමඩ බොමුරැල්ල බස් තියෙනවා පැය භාගයෙන් පැය භාගයට වගේ සහ උදේ හවසයි තියෙනවා කිව්වා නූරෙලි බොමුරැල්ල බස් ඒක පොඩ්ඩක් හොයලා බලලා ඉවරලා බස් එකෙන් එන්නත් පුළුවන් ඕන අපි ඉස්සරහට බලමු එහෙනම් කොහොමද කියලා
වතුර දාන්න. හායි ඔයාලා දකින්න ඉතින් ඇල්ලේ වතුර කොහමද කියලා පට්ටම වතුර තෝගයක් තිබ්බේ මේ ඉන්න බෑ එතන. ඒ තරම්ම වතුර හැබැයි මාරම ලස්සනයි. මේ කට්ටක් කෑවට සුපිරි. කූඩල් වල ගෙනුණා සෑහෙන්න බෙල්ලෙත් එක්ක හිටියා. මේ එනාට එතනට ගියාට පස්සේ නම් මාරම ලස්සනයි. ඒ කියන්නේ සුපිරි ආයි කතා කරලා දෙයක් නැහැ. ආයි මරු. මේ වැස්ස කාලේ එන්න ඕනේ බොමුරේ ලස්සන බලන්න. ඒ කියන්නේ මාරම ලස්සනයි එතන. මේ ඔයාලා වීඩියෝස් වල දකින්න ඇති. පට්ට දැන් වැස්ස පායලා තියෙන්නේ. දැන් අපි හිතන් ඉන්නේ අඹේවැල යන්න. අඹේවැල පාර නාය ගිහිල්ලා කියලා අදහසක් කට්ටිය කිව්වා. ඒ කියන්නේ මෙතන මේ ටිකට් දෙන එකනත් කිව්වා. ඉතින් කට්ටිය අදහස් බලලා ඉවර වෙලා යනවා බයික් වලට යන්න පුළුවන් කියලා කිව්වා. ඒක බලමු එන අපි ඉස්සරහට. කොහොමද බලන්න මීදුම තේන්නේ නෑ වටේම මීදුම ගාලා දැවිත් තියෙන්නේ වටේ මීදුම තියෙනවා දැන් අපි බොම්බුරැල්ල බලලා නුවරඑළියට යන්න හදන්නේ අපි නතර වෙච්ච තැනට අඹේවැල යන්නේ නෑ දැන් වෙලාව 3යි ඉතින් අඹේවැල යන්න වෙලාවකුත් නෑ සහ හවස් වෙනත් වැඩි නායකී කතාවකුත් කිවිඳ කට්ටිය බයලා එහෙන්ද යන්නේ නෑ දැන් ඉන්න කන්ට අපි යනවා පට්ට බලන්න මීදුම කොච්චරද කියන්නේ වචන වලින් කියන්න බෑ. ඒ තරම්ම මාරු. අනිවාර්යෙන් එන්න ඕනේ ගාන. දැන් අපි ඔයාලා මේ දකින්නේ මේ ග්‍රෙගරිව පාස් කරන්න උඩේ ටවුන් එකට යන ගමන් මේ කන්න කියලා තමයි අපි යන්නේ. ඒ කියන්නේ දවල්ට කන්න හම්බුනේත් නැහැ. දවල්ට රැයට දෙකටම එකපාර කන්න තමයි යන්නේ. බලන්න ඉස්සරහට එන. How wonderful would it be?
හරි දැන් නම් කළුරත් වැටලා තින්නේ. ඉතින් මේ නූර්ලී ටවුන් එකේ තමයි මම ඉන්නේ දැන්. වැස්සේ සීතලේ ලොකු ආසාවක් තිබ්බ මගේ මේ වගේ මේ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් මේ ඒ ආසාවත් මම අද සංසිඳව ගන්නවා සහ ඉෂ්ට කර ගන්නවා. ඒ කියන්නේ මේ වගේ සීතලක වැස්සක මාරු ඒක නම් පට්ටම හින ආසයි. සීතලේ විඳින්න හරි ආසයි. ඒ වගේම ගොඩක් ආසෙන් බලන් හිටියා ටවුන් එකේ ඇවිදින්න. ඒකත් මම අද කර ගන්නවා. ඉතින් ඔයාලා බලන්න ඒක වචන වලින් කියන්න බෑ. ඒක විඳින්න ඕනේ දෙයක්, ඇවිල්ලා බලන්න ඕනේ දෙයක්. හයි කන්න කියලා ආවේ දැන් නම් වෙලාව 5:00ක් විතර ඇති. මේ සීතලත් වැඩි සෑහෙන්න මේ රාත් නෙමෙයි දවල්ටයි දවල්ට කන්න බැරිනානේ. ඉතින් මගේ බ්ලොග් එක මෙතනින් මම ඉවර කරනවා. අද නූර්ලි තමයි අදලා ඉන්නේ. ඉතින් ඔයාලා බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම share කරන්න. අනිවාර්යෙන්ම දිගටම රැඳිලා ඉන්න channel එකත් එක්ක. එහෙනම් good night.